අයිබෝවන් අයිබෝවන් පිටිපස්ස පෙළිය ඇහෙනවද? අයිබෝවන් වාඩි වෙනවද? එකපාර අයිබෝවන් කියන්න බෑනේ. ගිය සතියේ පැවරුම් කරාද? ගිය සතියේ දීපු පැවරුම් පිටිපස්ස පෙළිය නැගිටින්න පැවරුම් කළාද? ඇයි කරේ නැත්තේ? හිටියේ නෑ. ඇයි ඒ හිටියේ නැත්තේ? ඉස්කෝලේ ආවද? ආවනම් ඇයි හිටියේ නැත්තේ? ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර ඉන්නවද? තමසලාට සෙල්ලමෙන්තර ජීවිතයක් නෑනේ. සෙල්ලම් කර ඉන්න. ඉතින් දැන් ඇයි පන්තියට ආවේ? ඇයි අද පන්තියේ ඉන්නේ? යනවා එළියට. යනවා. ගෙදර වැඩ කරපු නැති එකෙක් පන්තියේ ඉන්නේ නෑ. එකෙක්. තේරුණාද? සතියේ පැවරුම් ඔක්කොමත් එක්ක මේ සතියේ පොත් මාරු කරගෙන බලාගමු ඈ. උත්තර ටික බලා ගන්න ඕනේ. තේරුණාද? Excuse me miss. ඔව්. netball ගහන අයට එන්න කිව්වා. ඇහෙන්න ඇතිනේ. netball තරඟ වලට යන අය කවුද ඉන්නේ? 1 2 3 4 යනවා. netball ගගා ඉන්නවද? විභාගෙට ලියනවා netball ගැහුවා කියලා. එතකොට හරි. එම් ඉගෙන ගන්න උඹනාවක් නැහැනේ. ඊට පස්සේ එක්සෑම් ෆේල් වුණාම බෝලයක් අරගෙන පාරේ දුවන්න තමයි තියෙන්නේ නෝනා හමුලා ටිකට. එහෙම හොඳයිනේ. ඔව්. ඉගෙන ගන්න එපා. මේක හරි විකාරයක් වුණානේ. එක්ක ග්‍රවුන්ඩ් එකේ එක්ක සංගීත කාමරේ නැත්තම් නැටුම් කාමරේ. බාහිර ක්‍රියාකාරකම් හැරෙන්න වෙන කිසිම දෙයක් බැරිද? පොතක පතක දෙයක් බෑ. විභාගෙට ලකුණු අඩුයි. 20යි 30යි. බෑ ඇව්වොත් ග්‍රවුන්ඩ් එකේ නැත්තම් සංගීත කාමරේ නැත්තම් නැටුම් කාමරේ. මොකද්ද මේකේ තේරුම? යනවල. නැත්තම් ඉතින් ටීචර්ස්ලා තරහ වෙනවනේ අපිත් එක. යනවල. නෑ ඉගෙන ගන්න ඕනේ. යනවල. හරි. ඕවා කියවල වැඩක් නෑ. මට කේන්ති යනවා. හරි ඊළඟට Excuse me miss. නැතුම් තරඟවලට ඉන්න අයට එන්න කිව්වා. දැන් කවුද නටන්නේ? නටන්න කවුරු හරි ඉන්නවද? නටන අය. ඉන්නවනේ. තව ඉන්නවා. හොඳයි. යන්න. නටන්නත් යන්න. තව මොනවාට හරි එන්න කිව්වද?